සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ මේ සිත පිළිබඳව දේශනා කරපු ධර්මපරයායන් අනුව බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අරමුණු හඳුනාගන්නේ නැත්නම් අරමුණු මනිමින් හඳුනා ගැනීමක් සිද්ධ කරන්නේ සිත විසින් කියලා. ආරම්මණං මිනමානං විජානාති චිත්තං. අරමුණු මනිමින් දැනගන්නවා. ඒ කියන්නේ රූපාරම්මණයෙන් අන්‍යව ශබ්දාරම්මණය, ශබ්දාරම්මණයෙන් අන්‍යව ගන්ධාරම්මණය ආදී වශයෙන් මේ අරමුණු දැනගැනීම කෘත්‍ය සිද්ධ කරන්නේ සිතයි. තවත් නිර්වචන ගණනාවක් තියෙනවා. සිතේ ප්‍රභේද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 89 ආකාරයකින් 121 ආකාරයකින් තවත් බොහෝ ප්‍රභේදයන් තියෙනවා හිතේ. එතකොට මේ සිත කුසල් අකුසල් වශයෙන්, ක්‍රියා වශයෙන්, විපාක වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඊළඟට සහේතුක වශයෙන්, අහේතුක වශයෙන් ඒ පිළිබඳ පුළුල් විග්‍රහයක් මේ අමා ධර්මයේ තුල තියෙනවා. පින්වත් වරුණ, මේ සිත කියන්නේ ජීවිතයේ මහා පුදුම ධර්ම ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වරුණ හැව්වනේ සිත කොහෙද තියෙන්නේ, කොහෙද පහළ වෙන්නේ කියලා. සිත පහළවන්නා වූ ස්ථාන 6ක්. ඒවට කියනවා වස්තු කියලා මේ ධර්මයේ. චක්ඛු වස්තු මේ කියන්නේ ඇස. ඒ කර්මජ ඇස මුල් කරගෙන සිත පහළ වෙනවා. ඊළඟට කන, නාසය, දිව මේ ශරීරය සහ හෘදය වස්තුව කියන මෙන්න මේ කොටස් මුල් කරගෙන සිත පහළ වෙනවා වරුණ. එතකොට වරුණ ඒ තැන් මුල් කරගෙන තමයි සිත පහළ වෙන්නේ. ඒ සිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගුහාසයන් කියලා. ප්‍රධාන වශයෙන් මනෝද්වාරික චිත්ත වීතීන් පහළ වෙන්නේ හෘදය වස්තුව ඇසුරු කරගෙනයි. අසරීරං ඒක රූපයක් නෙමෙයි, ඒක නාම ධර්මයක්. දූරං ගමන් ඒකචරං. දුර ගමන් යනවා කියන්නේ ඕනම අරමුණක් වෙත ක්ෂණයකින් යනවා වරුණ. ඒ වගේම ඒ සිතත් එක්ක තව චෛතසික ධර්මතා ගණනාවක් පහළ වෙනවා. ඒක උප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒක වත්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණ සහිත සිතුවිලි දාමයක් වරුණ 52ක් 250 චෛතසික කියලා අපි ඉගෙන ගන්නෙ. මේ සිතත් එක්ක පහළ වෙන්නේ. ඒ චෛතසිකයන්ගේ අසමාන සංයෝගය හේතු කරගෙන ඒ සිතේ කෘත්‍යය සහ ඒ සිතේ ප්‍රභේද විවිධ වෙනවා. ඉතින් වරුණ මෙතන වැදගත්ම තැන තමයි මෙවන් සිතක් দমনය කිරීම. එතකොට দমনය කිරීම කියන්නේ මොකක්ද වරුණ? අකුසල් සිත් සහ කුසල් සිත් කියලා කොටස් දෙකක් තියෙනවානේ. අන්නේ අකුසල් සිත් පහළ නොවීමට වග බලා ගැනීම හිතක් দমনය කිරීම කියන්නේ. තවත් විදිහකින් කිව්වොත් වරුණ අකුසල් සිත් සහ අකුසල් චෛතසික යම් අරමුණක් තුල පහළ වෙනවා නම් එයාගේ සිත দমনය වෙලා නැහැ. එහෙනම් වරුණ යම් අරමුණක් තුල කුසල් සිත් පහළ වෙනවා නම් එයාගේ හිත দমনය වෙලා. හිතේ দমনය කිරීම අවස්ථා තදංග වශයෙන්, විස්කම්බන වශයෙන්, සමුච්ඡේද වශයෙන් අවස්ථා තුනයි වරුණ. චිත්තං රක්ඛේත මේ ධාවි. නුවණැත්තනි සිත රකිව්. ගුත්තං චිත්තං සුඛාවහං. රකින්න ලද සිතයි ඔබට සැපගෙන දෙන්නේ. එහෙමනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. වරුණ එහෙනම් රකින්න ලද සිත, ආරක්ෂා කරන ලද සිත කියන්නේ කුමක්ද? කුසලාරම්මනෙහි පිහිටුවන ලද සිත. වරුණ බුදුරජාණන් අපි දේශනා කළා කුම්භූපමං කායමිමං විදිත්වා. මේ කය මැටි කලයක් වගේ දකින්න. ඇයි කොයි වෙලාවෙ බින්දෙද්ද දන්නේ නැහනේ. නගරූපමං චිත්තමිදං තපෙත්තා. මේ සිත හරි නගරයක් වගේ. විසිතුරු නගරයක වරුණ අනේක අංගෝපාංග තියෙනවානේ. නගරයක් කිව්වම වරුණ එක කඩපිලකින් නගරයක් වෙන්නේ නැහනේ. කඩපිල් දෙකක් තිබ්බා කියලා නගරයක් වෙන්නේ නැහනේ. විවිධාකාර නගරාංග වලින් එකතු වුණාම තමයි නගරයක් වෙන්නේ. මේ සිතත් නගරයක් වගේ. බලන්න ලෝකයක් තනපු හිතක් නේද අපිට තියෙන වරුණ. දැන් බලන්න 31 භවතලයක් තනහදුන් හිතක් නේ අපිට තියෙන්නේ. වර එක තිරිසන් ජීවිතයක් හදලා දුන්නා. වර එක අසුර പ്രേත ලෝකයක් හදලා දුන්නා. තවත් වර එක සතර අපායේ මහා නිරය, ඔසුපත් නිරය හදලා දුන්නා. තවත් වෙලාවක දිව්‍ය ලෝකේ අරන් ගියා. සක්දිව පදවිය හදලා දුන්නා. තවත් වෙලාවක චක්‍රවර්ති රජවරයෙක් කළා. වරුණ මේ සිතේ අසිරිය බලන්න. මේ සිත විසින් සෝවාන්, සකදාගාමි, අනාගාමි ආර්යයන් වහන්සේලා තනනවා මේ ලෝකේ. ඒ කියන්නේ මේ චිත්තාධිපතිත්වයේ ස්වභාවය නැත්නම් සිත විසින් කරනවා කියලා වර්ධවා ගන්නට එපා. මේ සිත මනාව හසුරුවා ගත්තොත් පාරමී ගමනකට අනුයාත කළොත් ලෞතර බුදුවරු අපිට මුණ ගැහෙනවා. මේ සිතේ උප්පරිම තලයට හිත දියුණු කළා. එනිසා සිත කියන්නේ වරුණ দমনය කළ යුතු වස්තුවක්. দমনය කළ සිත සැනසෙලිගෙන දෙනවා.